සුබ දවසක් හැම දෙනාටම. මම සුමිත් පෙරේරා. මම අදත් සින්දුවක් ඉදිරිපත් කරන්න හදන්නේ. මේක ටිකක් වෙනස් සින්දුවක්. සාමාන්‍යයෙන් අපි සින්දුවක් ලියනකොට පාවිච්චි කරන ටෙක්නික්ස් තියෙනවා. ඒ කියන්නේ උපමා, රූපක, උපමේයවල්, එතකොට අතිශෝක්තිය, ස්වභාවෝක්තිය, ඒ වගේ දේවල් අපි පාවිච්චි කරනවා. මම මේකේ උත්සාහ කරනවා සරලව මේ ව්‍යංගාර්ථය පාවිච්චි කරන්න. ව්‍යංගයෙන් යමක් කියන්න. ඊළඟට විශේෂම දේ තමයි මේ අපි දන්නා භාවයන් සහ රසයන් කියලා දෙයක් තියෙනවා. යම්කිසි භාවයන් තුලින් තමයි යම්කිසි රසයක් නිර්මාණය කරන්න පුළුවන්කම. දැන් අපි කියමුකෝ යම්කිසි නළුවෙක්ගේ සිතිවිලි, හැඟීම්, ඒ චිත්ත සංතානය තුල ඇතිවන හැඟීම් ඔහු යම්කිසි නිර්මාණයක් තුලින් එළියට ගෙනහම ඒ නරඹන රසකයන් තුල යම්කිසි රසයක් ඇති වෙනවා. එතකොට ඒ රසයන් සහ භාවයන්, කියන්නේ භාවයන් නිසා තමයි රසයන් ගොඩ නැගෙන්නේ. ඒක තමයි පිළිවෙලට යන්නේ. මම මේකෙදි උත්සාහ කරනවා රතිය කියන භාවය පාවිච්චි කරලා සුංගාර රසය ඇති කරන්න පුළුවන් වෙයිද කියලා පොඩි උත්සාහයක් දානවා මම ආධුනිකයෙක් හැටියට. ඒතර මම පාවිච්චි කරන්නේ ඇත්තටම රතිය. රතිය කියන භාවය සුංගාරය කියන රසය ඇති කරන්න තමයි මම උත්සාහ කරන්නේ. මේක ඇත්තටම තරුණ පෙම්වතුන් දෙන්නේ තරුණ හෝ වැඩිමහල් පෙම්වතුන් දෙන්නේ නාන කාමරේදී මුහුණ දෙන අත්දැකීමක් වගේ තමයි මම සරලව ලියන්නේ. මෙන්න මෙහෙමයි මම ඒක ලියන්නේ. වේගයෙන් විසිර යන වතුර මල පුබුදන්න, බිත්තියට තද කරන් හෙලවෙන්න බැරි වෙන්න, එක අතක ඇඟිලි තුඩු ඉන වටේ දිව යන්න, අනෙක් අත ගැන ඉතින් මම දන්නේ නැහැ ඔන්න. මුහුණ මත නොනැවති දෙතන මත රැලි නගන උණුම උණු ජල බිඳු තොල් වලින් පිසලන්න, මමත් මිනිසෙකු නේද තවත් බෑ ඉවසන්න, දෙපාරක් සිතන්නේ රෝස මල සිප ගන්න, දෙතන්න දෑතින් වසා එපා තව නලියන්න, එයම හේතුවක් වෙයි මගේ ගින්න වැඩි වෙන්න, උඩ බලන් ඉඩ දෙන්න ගෙල දෙපස සිප ගන්න, ඉන් පස්සේ සිත කියයි ඔන්න ඔය ඕන දෙයක් කරගන්න කියලා. එතකොට මේ වගේ වෙනස් ආකාරයක ගීතයක් මේක රතිය කියන භාවය මුල් කරගෙන සුංගාරය කියන රසය ඇති කරන්න නිර්මාණය කරපු ගීතයක්. මේකට තනුවක් යොදලා ඊට ගැළපෙන සංගීත උපකරණ, සංගීත භාණ්ඩ යොදලා සුදුසු ගායකයෙක් ලවා ගායනා කළොත් මේකත් යම්කිසි වටිනාකමක් තියෙයි කියලා මා විශ්වාස කරනවා. එතකොට ඕගොල්ලෝ මට දෙන කමෙන්ට්ස්, ලයික්, ෂෙයා කරලි ඒව මේ ඔක්කොම බොහොම ස්තුතියි. ඒ මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වෙනවා. thank you very much. අපි ඊළඟ සින්දුවෙනුත් නැවත හමු වෙමු. හරි. thank you very much.